අපි ආවේ අද බාබිකියු හදන්න. මේ තියෙන්නේ ගම් මිරිස් කුඩු. එතකොට මේ තියෙන්නේ මිරිස් කුඩු. මේ සුදු ලුණුයි ඉඟුරුයි තලලා. මේ තියෙන්නේ කුරුඳු කුඩු. ඔය ඉනසාල කුඩු, ඔය සූදුරු කුඩු. මේ තියෙන්නේ රස අණුව ලුණු. ඔය විනාකිරි මේ බාබිකියු සෝස්. ඉතින් අපි අපේ අර සුදු ලුණු, ඉඟුරු, ගම් මිරිස් කුඩු, කුරුඳු ඔය ඔක්කොම ටික බාබිකියු හදන චිකන් එකට දාගන්න ඕන. Come here, watch closely. Yeah, can we fuck? Yeah, surely. With the gang, with the homies. විනාකිරි දාගන්න ඕන. විනාකිරි වැඩිය දාන්න එපා. චුට්ටක් දාන්න තේ හැන්දක් වගේ. ඊට පස්සේ ඒකට බටර් ටික උද්දා ගන්න ඕන. ඊට පස්සේ දැන් දාගත්ත ඔක්කොම ටික හොඳට කාලම් කරන්න ඕන. මේ වගේ චිකන් එකේ තැන් තැන් වලින් ඉරි කපා ගන්න ඕනේ. එතකොට හොඳට මස් එකට උරා ගන්නවා අපි දාන කුළු බඩු ඒව ටික. මේ ටික පැය 7ක් අපි මැරිනේට් කරගන්න ඕන. එතකොට තමයි මේකේ රස හොඳට උරා ගන්න. මේ ඉන්නේ අපේ පූසා. පූස ලස්සනනේ පැටි තමයි යාගේ නම. හරිම සෝයි. දැන් අපි අපේ බාබිකියු එක oven එකට දාගමු. ඔයාලට බාබිකියු මැෂින් එකක් තියෙනවා. බාබිකියු මැෂින් එකේ හදා ගන්නත් පුළුවන්. නැත්නම් oven එකට දාගෙන හදා ගන්න. ඔයාලට oven එකකුත් නැත්නම් ඔයාලට පුළුවන් ලිපේ මේ විදියට හදා ගන්න. ගින්දර දාලා පුච්චන්න තියෙන්නේ. මෙන්න මෙහෙමයි අපේ බාබිකියු එක හදලා ඉවරුනේ. අපේ YouTube channel එක subscribe කරන්න. Bangkok, 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 Bangkok.